මේ පාලපුරුදු ක්‍රීඩකයා පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ. පහරක් කෙල්ල කරන උඩ පන්දුවක්. සමීර සදරුවන් පන්දුව රැගත් අයවර කඩුල්ලක් හිමි කර ගන්නවා. පළමු කඩුල්ල දවා ගත්තා මේ වන විට ක්‍රියාත්මක කරන්නේ තරංගේ තුන්වන පන්දුවර යැවීම සඳහා කැඳවා තිබෙන්නේ සංජු ඛාන්. සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා නවක පිතිකාරවා හමුවේ පන්දු යැවු කිරීමට. හරවා පාරක් ආයක ලකුණක් ලබා ගන්නා මුල් ලකුණු සංඛ්‍යාවට. ලකුණු 26යි මුල් ලකුණු සංඛ්‍යාව. අප දකිනවා මෙම තරග මාලාව සදා කොටිගාවත් මුල්ලරියාව ප්‍රබල ආධාරකරුවන් එවැගේම ක්‍රිකට් ක්‍රීඩකයන් පැරණිතම මෙම තරග මාලාව දැක බලා ගන්න පැමිණ අවස්ථාවක් ප්‍රිය ක්‍රීඩාවල මිත්‍රණි. සූදානම් වන්නේ පන්දු යැවු කිරීම සඳහා සංජු ඛාන් මිලග පන්දුව යොමු කිරීම සඳහා සූදානම් වන්නේ රයිඩා මොවදාකාරයෙන්. පන්දු යොමු කිරීම සඳහා හොඳ පන්දුවක්. ධනුෂ්ක සම්පාත් පහසුවෙන්ම රැ ගන්නා තවත් කඩුල්ලක් හිමි කර ගන්නා ලකුණු සංඛ්‍යාව 26යි. තරගයේ තුන්වන පන්දුවරේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ. මේ ඔබ දන්නා මුල්ලරියාව ආකේඩෙන් ක්‍රාස් සමාජයේ පවත්වන සුසන්ත ඩැස් අභියෝගත කුසලාන ක්‍රිකට් තරග මාලාව ඔබ මේ දැක බලා ගනිමින් සිටින්නේ මුල්ලරියාව ටීබී ඊළඟරත්න ක්‍රීඩා පිටියේ. සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා රයිඩා මොවදාකාරයෙන් පන්දු යැවීම සඳහා හොඳ පන්දුවක්. සංජු ඛාන් තාම තේවුණු ගානේ පන්දුවක් යොමු කළේ. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා දකුණ තින් පන්දු යවනා විටක සෙමින් විටක වේගයකින් පන්දු සංකලනය කර පන්දු යවන ක්‍රීඩකයා පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ රයිඩා මොවදාකාරයෙන්. හොඳ පන්දුවක්. ඔස්ටාම්ප් එකෙන් ගිය පන්දුව